මේ උපනායකතුමා. කවුද පුතා නායකතුමාගේ? මේ ඉන්නේ. නම? ඔයත්නේ නම් පොත. නම? ඔයත් ගුණබණ්ඩියා. ගුණබණ්ඩිය. ඒකට මෙයා තමයි ඊළඟ පරම්පරාවේ 8 වෙනි නායකතුමා ඉන්නේ. හා. දැන් නායකතුමා ඉන්නේ මේකේද? ඔව් මේක තමයි නායකතුමා ගෙදර. දැන් නායකතුමා එන්න මහතුරුෙන්. ඕක ලක්ෂ 10 20 දෙනවනේ. දෙනවා. ඉතින් මනාර දානකන් තියන ඉතින් අහන්න මේ උපනායකතුමාගෙන් ඊට පස්සේ බෙහෙත් වලම ගන්න අර ළමයි එන්නේ. අපි ඉඳගන්න කොහෙද? දැනගන්න තියෙන්නේ මේ දැන් මේ අපේ දැන් නායකතුමාගේ ඒ කියන්නේ ඊළඟට පත් වෙන්නේ නායකතුමාගෙන් දැනගන්න ඕනේ දැන් මේ ප්‍රදේශයට තමුන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද දැන් තමුන්ට අවශ්‍ය වෙන්නේ. මොකද මෙච්චර දැන් මේ තාක්කල් දැන් මේ කියන්නේ දැන් ඕගොල්ලෝ ගෙවපු ජීවන රටාවක් තිබුණනේ. ඒ ජීවන රටාවට දැනට මොන හරි තියෙන ගැටලුත් එක්ක දැන් මේ අලුතෙන් රජයක් පත් වෙලා තියෙනවා. ඒ රජයෙන් තමුන් මොනවද මේ ගම්මානේ මේ ඉන්න තමන්ගේ ප්‍රජාවට වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙයාත්තන්ට මේ රස්සාවල් යනවා කලන්න කියලාවත් මේක ඇවිල්ලා යනවා කලලා කියලා එහෙම එකමක් කොදුයි මෙයාත්තන්ට මෙයාත් ජීවත් වෙන්න මන් වෙනක කොහොම හරි මෙයාත් ජීවත් වෙන්න මන් වෙනවා. ඉතින් මෙයාත් ඔය 83 මෙන් තිබාලා ඉතින් මේ කාලෙදි මන් වෙනකම් මංගත් අපු ආණ්ඩු තිබාපු ආණ්ඩු මන්ද විචාන්දු මේ හැම එකමකට මෙයාත් ඉතින් කතා දමන්නේ දැන් මෙයාත්තන්ට මේ කලාපුද්දවල ජීවත් වෙන්න මන් වෙන්නේ නිදහස යන කාරණේක විතරයි. ඔව් නිදහස කියලා තමුන් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් කලාපුද්දේ නිදහස කියලා මන්ද වුණා නම් මෙයාත්තන්ට මේ කලාපුද්දේ මෙයාත්තන්ට හිටලාන හැම එකමක්ම මන්ද කරන් තිබනවා. පැණි පුද්ද තිබන කාල පුද්දට පැණි පුද්ද තිබනවා. අල වර්ග තිබන කාල පුද්දට අල වර්ග තිබනවා. පළතුරු තිබන කාල පුද්දට පළතුරු තිබනවා. එතකොට ගොවිතැන් පුද්ද මන්ද කරගන්න. මේ මේතනවල මෙයාත්තන්ට 83 මෙන් තිබලා තහනම් පුද්ද මන්ද වෙලා තිබෙන්නේ. මේ කැලේට අතුල් යන මන්ද වෙන්න තහනම්. ඉතින් මෙන්න මේතනවල තමයි මෙයාත්තෝ ඉතින් මේ අර බලාපොරොත්තු තන මන්ද වෙලා ඉඳින්නේ කතා දමන්නේ මෙයාත්තන්ට නිදහසේ ජීවත් වෙන්න මන්ද වෙන්න මේ අයිතිය අනුව කරනවා. ඔව් ඒ කියන්නේ අර තහනම් වෙච්ච මේ කැලෑ පොජ්ජට තමුන්ට අර කියන නිදහස කියන තමුන් බලාපොරොත්තු වෙන ඒ දේවල් ඉෂ්ට කරගන්න මේ ඒ නිදහස මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ නිදහස ලැබෙන්න කියලා. ඒ කියන්නේ ඒ කැලෑ පොජ්ජට මංගච්චලා ඒ ටික කරලා ඉවරලා අර තමුන්ගේ කටයුතු ටික කරගන්න. එහෙමද බලාපොරොත්තු වෙන්නේ? දැන් ඒ සම්බන්ධයෙන් නායකතුමා මේ රජයට මොන හරි මොකක් හරි යෝජනාවක් වශයෙන් ඒව ඉදිරිපත් කරලා තියෙනවද අපිට මෙන්න මේ දේ වෙන්න ඕනේ කියලා? කතා දමලා තියෙනවා. ගිය රජය මේ රජයට මේක තමයි. දැන් ඉෂ්ට වෙන විදියක් තියෙනවද නැද්ද? දැන් ඒ ගැන ඒ සාකච්ඡාවල යම් මොන හරි තමුන්ට බලාපොරොත්තු සහගත තත්වයන් තියෙනවද මේ තුල? සාකච්ඡාවල් මන්ද කරුවට කතා දැම්මට තාම ඉතින් උත්තරයක් කොදොයි ඉතින්. කොදොයි. දැන් අපිට තියෙන එක තමයි මේ පැණි හොයන්න ගියත් අල්ලනවා. බෙහෙත් බඩු හොයන්න ගියත් අල්ලනවා. ඉතින් මේ බෑනේ මේ එතකොට ඔය කැලේ තියෙන ගඩාගෙඩි හොයන්න ගියත් අල්ලනවා. ඒ නිදාසේ තමයි ලබා දෙන්න මේගොල්ලෝ ඉල්ලන්නේ. මේ ඉන්න ජනාධිපතිතුමාට දන්නවලා නායකතුමා ගිහින් කියලා තියෙනවා. හැබැයි තාම ඉතින් දෙන්න කියවට උත්තරයක් හරියටම දීලා නැහැ. දැන් තමුන්ට යම් කිසි ඒ කියන්නේ කැලෑ ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් සීමාවක් දක්වාවත් තමුන්ට මේ කියන්නේ ඒවට නිදහසට නැද්ද මේ වෙනකොට?
කොහොමවත්ම නැද්ද? කොහොමවත් කිසිම ඈ නෑ මොකද ඒක පිළිගන්න අමාරු. ඒක පිළිගන්න අමාරු. ඔව් එතන එහෙම තමුන්ට මේ මොනම හේතුව නිසාවත් මේ ගම්මානෙන් එළියට ගිහිල්ලා අර කැලෑවට ගිහිල්ලා තමුන්ගේ සාමාන්‍ය සාම්ප්‍රදායික කටයුතු කරගන්න පොඩි හරි අවස්ථාවක් නැහැ කියන එක පිළිගන්න අමාරු. ඔව් දැන් තියෙනවනේ. ඇත්ත. එතන ඇත්ත ඔයත් ජීවත් විද්‍යමාන වෙන්නේ කොළඹ ගම් දෙනේ. දැන් මෙයත් හඳන්නේ මේ කැලේ. මෙයත් තමයි මේ දෙනේ තිබෙන කරදර ගැටලු ප්‍රශ්න මෙයත් තමයි හිටලාන්නේ. ඔව් ඔයත් කොළඹ ගම් ජීවත් විද්‍යමාන වෙනකොට ඔයත් හිටලාගෙන ඉන්නවා. මේ රඳන ගම්මානත් මේ මිනික් ගද්දුත් කොළඹ වගේම තමයි ඉඳින්නේ කියලා. දැන් මෙයත් උනේ මේ තැනේ තිබෙන ප්‍රශ්න හිටලාන්නේ. එතකොට මෙයන්ට තිබෙන මේ ගැටලු මෙයත් 83 ඉන්ති බලලා අද දවස් මන් වෙනකම් කතා දමනවා. ඔය හැම තැනකටම. රටවල් වලට මං ගත්තලා කතා දමලා තිබෙනවා. දැන් කොයිකට මං ගත්තලා කතා දැම්මත් අවසාන තීරණය මං ගන්නන්නේ මෙයත් අනේ රටටම නේ. ඒකට මේ රටේ තිබෙන ආණ්ඩුව තමයි මං ගන්නේ. නෑ මෙහෙමයි. දැන් අපි දන්න විදිහට දැන් ඔබතුමාගේ පිය කියන්නේ පියාණී මේ නායකතුමා. ඔව්. නායකතුමා මේ ලෝකේ ගැනම හොඳ අවබෝධයක් තියෙන පුද්ගලෙක්. ඒතට නායකතුමා දැන් ওই தত্ত্বය තමුන්ට මේ තමුන්ගේම ඉන්න මේ ප්‍රජාවට ජීවත් වෙන්න මොනවා හරි වැඩපිළිවෙලක් නැහැ කියන එක පැහැදිලිම ඒ ඇත්තොන්ට මේ ඉන්න පාලකයන්ට අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙන පුද්ගලෙක්. ඒතකොට මේ පුද්ගලයා ඒ தত্ত্বය පැහැදිලි කරලා දීලා තියෙද්දි මේ මං කියන්නේ මේ දැන් වර්තමාන රජයෙන්වත් ඒකට තමුන්ට උත්තරයක් හම්බුන්නේ නැද්ද? නෑ තාම නෑ. තාම කොද්ද. තමුන්ට යම් බලාපොරොත්තුවක් තියෙනවා එහෙම මොනවා හරි කරයි කියලා. මේ උපනායකතුමා බලාපොරොත්තු අපිත් බලාපොරොත්තු කියලා. එයාකින් තාම මේක ගත්තා විතරයිනේ. හරි කරයි. අපිත් දැන් ගමේ අපේ ඉන්නේ සමහර කට්ටියත් ඒවා බාර දීලා තියෙන අය. ප්‍රාදේශ සභා මට්ටමින් දැනුවත් කරාද? නෑ මේගොල්ලන්ගේ ආදී සභා නෙවෙයි වෙනම ජාතික ප්‍රශ්නයක්. සනුහරි මේගොල්ලන්ගේ සනුහරි ප්‍රශ්නය. මේගොල්ලන්ගේ ප්‍රජාවට තියෙන මේ ගැටලුවක් මේක. මේක ප්‍රාදේශ සභා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ ඔල සනුහරිනේ ජීවන රටාවත් එක්ක බද්ධ වෙච්ච ප්‍රශ්නයක් මේක. මොකද මේගොල්ලන්ට කැලේට යන්නත් නැත්තම් මේගොල්ලන්ට වෙන කිසිම ජීවන මාර්ගයකුත් නැත්තම් ඇයි කොහමද මේ ප්‍රජාව ජීවත් වෙන්නේ කියන ගැටලුව මේගොල්ලන්ට තියෙනවා. කියන්න අපි. මේ කොහෙද? අපි අවස්ථාවන් කතා ලබනවා කියලා කියන්නේ. පුතා. නායකතුමා කියන මේ තෙල් බේත් මොනවද තියෙන්නේ?